පින්වත්නි ගොඩ දෙනෙක් ඉරණම ගැන කතා කරනවා. හැබැයි ඔබ දන්නවද ඉරණම කියන එක වෙනස් කරගන්න පුළුවන්. ඉරණම වෙනස් කරගන්න බැරි නම් අපි මොකටද මහාන වෙන්නේ? මේ ධර්ම මාර්ගයෙන් ඇති ප්‍රතිඵලය මොකක්ද? ඉරණම වෙනස් කරන්න පුළුවන් නිසායි කෙනෙක් පැවිදි වෙන්නේ. ධර්ම මාර්ගයකට එන්නේ. ඒකට හේතුව මොකක්ද? ඉරණම වෙනස් කරන්න බැරි නම් අතීතේ යම් කර්ම නිසා අනාගතයේ සියල්ල ඒකාන්තයෙන්ම ඒ විදිහට සිද්ධ වෙනවා නම් ධර්ම මාර්ගයකින් මොනා කරන්නද? පින්වත්නි සද්ධර්ම මාර්ගයේ යෙදලා ඉරණම වෙනස් කරන්න පුළුවන්. සිහියෙන් නුවණින් වීරියෙන් වාසය කරලා මේ ඉරණම වෙනස් කරන්න පුළුවන්. පින්වත්නි උතුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යුතු සදහම් මඟ ගැන කවර කතාද? සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය ජීවිතයක් ගෙවද්දී එයත් නුවණ මෙහෙवला වීරියෙන් යුක්තව පදම් වීරියෙන් යුක්තව වාසය කරොත් යම් කිසි අරමුණකට හොඳ සිහියක් නුවණක් වීරියක් පැවැත්වුවොත් ඒ අරමුණ සාක්ෂාත් කරගන්න පවා පුළුවන් වෙනවා. මේ සිද්ධිය වෙන්නේ බොහෝ ඉස්සර. භාගතුන් වහන්සේ වැඩ සිටපු කාලෙටත් බොහෝම ඉස්සර අතීතයේ විචි සිද්ධියක් මේක. පින්වත්නි ඒ කාලේ කෝසල රාජ්‍ය කියන්නේ එච්චර බල සම්පන්න රාජ්‍යයක් නෙමෙයි. එතකොට ඒ කාලේ බ්‍රහ්මදත්ත රජුගේ රාජ්‍ය කියන්නේ හරි බල සම්පන්න රාජ්‍යයක්. කාලේ ගෙවිලා යද්දී ඔන්න දැන් මේ රාජ්‍ය දෙක තියෙන එක ළඟ. එක ළඟ වුණාට රාජ්‍යයක් මේ එක ඉරකින් එක තැනකින් ඡේදනය වෙන්නේ නැහැ. රාජ්‍යයන් දෙකක් අතර තියෙනවා ආන්තර්ජාතික සීමාවක්. ඒ කියන්නේ රාජ්‍ය දෙකටම ආйти නැති පටියක් තියෙනවා. එක කැලක් වෙන්න පුළුවන්. කවුරුත් පදිංචි නැති කැලක් වෙන්නත් පුළුවන්. පින්වත්නි මේ ඒ කාලේ කොසල් රාජ්‍යයටත් බ්‍රහ්මදත්ත රාජ්‍යයටත් අතරෙත් එහෙම ආන්තර්ජාතික සීමාවකුත් තිබුණා. දැන් කොසල් රාජ්‍යයේ රජතුමා යම් ශාස්ත්‍රීය භාවයක් තිබුණට මොකද? හමුදාව පැත්තින් හරි අඩුයි. බල සම්පන්න නැහැ. ඊළඟට චතුරංගනි සේනාව ශක්තිමත් නැහැ. ගණනෙනුත් අඩුයි, බල සම්පන්න භාවෙනුත් අඩුයි. ඒක බොහෝ දෙනෙක් දැනගෙන හිටියා. හැබැයි බ්‍රහ්මදත්ත රජුගේ පැත්තේ අතිමහත් සේනාවක් හිටියා. ඉතා විශාල සේනාවක් හිටියා. දක්ෂ සේනාවක් හිටියා. යුද්ධෙහිලා දක්ෂයි කියලා තමයි ප්‍රසිද්ධ වෙලා හිටියේ. රාජ්‍යයන් යටපත් කරන්න එයා දක්ෂයි බ්‍රහ්මදත්ත රජු කියලා ඒ පැත්තේ ප්‍රසිද්ධ වුණා. පින්වත්නි කාලෙ ගෙවිලා යනවා. එතකොට මේ බ්‍රහ්මදත්ත රජුගේ පුරෝහිත කල්පනා කරනවා මගේ ආශ්චර්ය හරි පුදුමයිනේ. මුළු බ්‍රහ්මදත්ත රාජ්‍යෙම ඉන්න දෙවෙනියා වගේනේ මං ඉන්නේ. මට මේ සියල්ල ලැබුණේ එක්කෙනෙක් නිසා, මාගේ රජතුමා නිසා. රජතුමාගේ රාජ්‍ය පුළුල් වෙනවා නම්, රාජ්‍ය බලය මහත් වෙනවා නම්, ශාස්ත්‍රීයත්වය වැඩි වෙනවා නම්, ඉතින් මගේ ශාස්ත්‍රීය භාවය වැඩි වෙනවා. ඒ නිසා රජතුමාව යාබද රාජ්‍යයන් අල්ලා ගැනීම පිණිස මෙහෙවන්න ඕනේ. යුද්ධයන් පිණිස මෙහෙවන්න ඕනේ. අදහස දාන්න ඕනේ. කොහෙද හොඳ කියලා බලද්දි කෝසල රාජ්‍ය ගැන අදහස ආවා. ආරංචි ආවා. රජතුමා ළඟට ගිහිල්ලා මේ කාරණේ කියද්දී රජතුමා කිව්වා අපිට පුළුවන් මේ දේශේනාවත් එක්ක යුද්ධ කරන්න. මහරජතුමනි පොඩි සේනාවක් ඉන්නේ. අපි කඳවුරු බඳිමු. කැමති නම් යුද්ධ කරන්න කියලා. නැත්තම් රාජ්‍ය බාර දෙන්න කියමු. යුද්ධ කරන්න කැමති නැත්නම් රාජ්‍ය බාර දෙන්න කියමු. ඔබ වහන්සේ මේ පැත්තේ ප්‍රධාන රජා වෙනවට මගේ පුදුම ආසාවක් තියෙනවා කිව්වා. රාජුත් ඉතින් රාජ්‍යයේ තියෙන ශාස්ත්‍රීය ලෝභයට කැමති වුණා ඒ කාරණේට. කැමති වෙලා බ්‍රහ්මදත්ත රාජ්‍ය අවසාන සීමාවේ කොසල් රාජ්‍යයේ පටන් ගන්න කිට්ටු සීමාවේ, ඒ කියන අන්තර්ජාතික සීමාවට කිට්ටුව. ඒ අන්තර්ජාතික සීමාවේ කඳවුරු බැන්දා. බැඳලා කොසල් රාජ්‍යයට පණිවිඩ යවනවා.
කැමතිනම් යුද්ධ කරන්නට කැමතිනම් බාර වෙන්න. බාර වෙන්න කැමතිනම් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් යුද්ධ කරන්නට කියලා. දැන් මෙහෙම වුණා. කොසල් රජතුමාට මේ හසුන්පත දකිද්දී මුළු ඇඟම වෙවුලා ගියා. බය වුණත් ඇතිගත්තා. හෝ මහා බල සම්පන්න රජෙක් එක්ක ඒ සේනාවක් එක්ක මොන යුද්ධයක්ද? රටින් පලා යන එක තමයි කරන්න ඕනේ කියලා. පුරෝහිත ගෙනලා කිව්වා පුරෝහිත අපේ අවසාන කාලේ ලැබුණා. තවත් ඔබ පුරෝහිතයෙක් වෙන්නේ නැති වෙයි. මං රජෙක් වෙන්නේ නැති වෙයි. බ්‍රහ්මදත්ත රජුරුව කඳවුරු බැඳලා යුද්ධයකට ආරාධනා කරනවා. කැමතිනම් යුද්ධ කරන්න නැත්නම් රාජ්‍ය භාර දෙන්න කියනවා. ඉතින් අපිට මොන යුද්ධද? අපි මේ අඩු සේනාවක් එක්ක ඉන්නේ. ඒ සේනාව අපේ වගේ දෙගුණයක් විතර. එයාලත් එක්ක අපිට යුද්ධ කරන්න බෑ. ඒ නිසා අපි මේක බාර දෙමු. අපි පලා යමු. එතකොට මේ රටවැසියෝ හරි බේරෙන්නේ. මේ හමුදාව මැරෙන්නේ නැති වෙන්නේ. එතකොට පුරෝහිත කියනවා රජතුමනි ඔබ රජෙක්ද? ඔබ රජෙක් විදිහටද ඔය කල්පනා කරන්නේ? ඔබ ගැන මේ රටවැසියා මහත් අපේක්ෂාවක් තියාගෙන හිටියා. මේ රටවැසියා ඔච්චර කාලයක් ඔබ රජතුමා හැටියට පිළිඅරගෙන තිබුණේ සියලු තන්හිලා සියලු ඕදුරුවල්දී ඔබ ඒ පිරිස ආරක්ෂා කරයි කියලා. නැත්නම් ඔබ ඒ පිරිසව ආරක්ෂා කළයි කියලා. එහෙම විශ්වාසයකින් එහෙම කල්පනාවකින් හිටපු රටවැසියන්ට දෙන පිළිතුරද දෙන ත්‍යාගයේද අපි පලා යන එක කිව්වා. රජතුමනි එහෙම කරන්න බෑ. ඊට පස්සේ කියන පුරෝහිත ඔබ මොනවද මේ නන්දොඩන්නේ? මේ මරාගෙන මැරෙන්න දාදන්නේ. මරාගෙන මැරුණා කී දෙනෙක්ද මරාගෙන මැරෙන්න පුළුවන් වෙන්නේ? විනාශ වෙන්න දාදන්නේ කිව්වා. රජතුමනි උපක්‍රම කරලා හරියට කල්පනා කරලා වැඩ කරොත් රාජ්‍ය දිනන්න පුළුවන්. රාජ්‍ය ආරක්ෂා කරගන්න පුළුවන්. එහෙමනම් පුරෝහිත මේ යුද්ධෙදී වෙන විනාශයේ වගකීම ඔබ බාර ගන්නවද කියලා අහුවා. හරි. රජතුමනි මම බාර ගන්නවා කිව්වා. මෙතකින් එහාට සියලු සංවිධාන කටයුතු පුරෝහිත බාරගත්තා. පින්වත්නි මේ කොසල් රජතුමා ඇතුළු පුරෝහිත ඇතුළු පිරිසක් ගිහිල්ලා කඳවුරු බැඳගත්තා. දැන් එකපාරට මිලේච්ඡ විදියට යුද්ධ කරන්නේ නැහැ. හැංගිලා ඇවිල්ලා ගරිල්ලා ක්‍රමයට එහෙම නැහැ. එයාලා කඳවුරු බැඳගෙන සාකච්ඡා කරනවා දින කිහිපයක් සමහරට සති ගණන් මාස ගණන් සාකච්ඡා කරන කොහොමද අපි මේ යුද්ධ කරන්නේ? රජතුමාලා දෙන්න විතරක් යුද්ධ කරනවද? පිරිස් එකට යුද්ධ කරනවද? කියා දෙගොල්ල සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනකොට සමහර විට එයාලගේ ආහාර පාන පවා එහාට මෙහාට බෙදා ගන්නවා. හතුරු සේනාවල් දෙක. දැන් ඔබට හිතෙන්න පුළුවන් මොකක්ද එහෙනම් කරන යුද්ධය කියලා. ඒ තමයි ඒ කාලේ යුද්ධේ නමුත් යම් ධාර්මික ස්වභාවයක් තිබුණා. පින්වත්නි එතකොට දැන් මෙයාලා දෙගොල්ලම අන්තර්ජාතික සීමාවේ දෙපැත්තක තමන්ගේ රාජ්‍ය සීමාවට කිට්ටුවෙන් කඳවුරු බැඳගෙන හිටියේ. එහෙම වෙද්දී මේ අන්තර්ජාතික සීමාවේ තව එක විශේෂ ස්ථානයක් තිබුණා. පින්වත්නි තාපසාරාමය. එක්තරා තාපසෙක් ධානය කරමින් හිටියා. මේ තාපසයා හරි සිල්වත් කෙනෙක්. ඉතින් අහිංසකව ධානය කරමින් වාසය කළා. කොච්චර සීල තේජසද කියන්නේ දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු පවා ඒ සීල තේජසින් හරි නිහතමානී ගුණ ඇති කරගෙන ඇවිල්ලා සක්දෙවිඳු පවා මේ තාපසයන් වහන්සේට උපස්ථාන කරනවා රැයට. ඇවිල්ලා හොඳට ඔළුව පාය මැඩීම් කරලා උපස්ථාන ටික කරලා අවශ්‍ය දේවල් සපයලා යනවා. ඊට පස්සේ වම වෙද්දී බ්‍රහ්මදත්ත රජුගේ රාජ්‍ය පුරෝහිත කල්පනා කළා මේ ළඟ තාපසීන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ ගැන හරි කල්යාණ කීර්තිරාවක් පැතිරලා යනවා. හරි ආනුභාව සම්පන්න කෙනෙක් දෙවිවරු පව ඇසුරු කරනවා කියලා තමයි ආරංචි. ඉතින් ඒ බඳු කෙනා ඇසුරු කරන්නට මාත් යන්න ඕනේ. මේ යුද්ධය ගැනත් දැනුම් දෙන්න ඕනේ. මොනවා කියයිද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ බ්‍රහ්මදත්ත රජුගේ පුරෝහිත ගිහිල්ලා තාපසයට වන්දනා කරනවා. අහනවා තාපසීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ කුටි සෙනසුන තියෙන මේ තාපසාරාමේ තියෙන මේ අන්තර්ජාතික සීමාවට යාබද රාජ්‍ය දෙකේ කියන්නේ අපේ රාජ්‍ය වන බ්‍රහ්මදත්ත රාජ්‍යෙත් මෙහා පැත්තේ දුර්වල රජෙක් ඉන්න කොසල් රාජ්‍යෙත් දෙකේ යුද්ධයක් එළඹිලා තියෙනවා. රජතුමනි මේ තාපසීන් වහන්සේ
කුමන රජෙක් දිනාවිද කුමන රාජ්‍යයක් පරදීවිද කිව්වා මම එච්චර මේ ඥානයක් නැති කෙනෙක්. හැබැයි මට අද රැයට උපස්ථානට එනවා සක්දෙවුදු. එයාගෙන් අහලා කියන්නම් කිව්වා. මේ ඉතින් ඔබ හොඳට කල්පනා කරගන්න මේනේ සක්දෙවුදු දෙව්ලොවට අධිපති. මේ නිකන් ඔය දේවාලික ඔළුව හොලන කෙනෙක් නෙවෙයි. ඔන්න දැන් සක්දෙවුදු එදා රෑ උපස්ථානට එනවා. ආවට පස්සේ උපස්ථාන කරලා ඉවරුණාට පස්සේ කියනවා දේවේන්ද්‍රය මේ රාජ්‍ය දෙකේ යුද්ධයක් එළඹිලා කොහෙද? බ්‍රහ්මදත්ත රාජ්‍යෙත් කොසල් රාජ්‍යෙත්. කවුරුනම් දිනාවිද කුමක්ද හේතුව කියලා. තාපසයන් වහන්සේ යුද්ධයක් එළඹුණු බව හැබෑව. ඉරණම සකස් වෙලා තියෙනෙත් මෙන්න මේ විදිහට. මේ බ්‍රහ්මදත්ත රජුරෝ දිනනවා. කොසල් රජුරෝ පරදිනවා. හේතු මේකයි. බ්‍රහ්මදත්ත රජුරවන්ට ඉන්න ඉෂ්ට දේවතාවෙක්. ආන්නේ ඉෂ්ට දේවතාව හරි ප්‍රබලයි. මහා බල සම්පන්නයි. හරි තේජසකින් යුක්තයි. ආන්නේ තේජස විහිදුවලා අර උදවියගේ මානසිකත් එහෙම බිඳලා දානවා. එතකොට තමයි යාලා පරිදිලා යන්නේ. එතකොට මේ කොසල් රජුගෙන් ඉෂ්ට දේවතාවා අර ඉෂ්ට දේවතාවා හමුවේ හරියට නිකන් ඉර ළඟ තරු කැටයක් වගේ. තරුවක් වගේ නොපෙනී යන එයාගේ ආලෝකය. හරියට නිකන් ඉර ළඟ පුන් සඳ පෑවුවා වගේ. වැඩක් නෑ පුන් සඳ හරි අඩ සඳ හරි ඒකේ පෙනුම නෑ. සූර්යාලෝකෙම දිස් වෙනවා. අන්න ඒ වගේ එයාගේ ඉෂ්ට දේවතාවා ආනුභාව සම්පන්න බවින් අඩුයි. එතකොට මේ ඉෂ්ට දේවතාවරු දෙන්න ඒ රජතුමාලා දෙන්නටත් පේනවා ඕනෝන්ටත් පේනවා. හැබැයි මේ දෙන්න මුණ ගැහිලා නෑ තව. ඒ නිසා තම තමන්ගේ ඉෂ්ට දේවතාවරු තම තමන් දකිනවා. බ්‍රහ්මදත්ත රජුගේ ඉෂ්ට දේවතාවා ඔහු දකිනවා. හිසට අද්දරින් සුදු ගොනුගේ ස්වරූපයෙන් මහා තේජවන්ත ස්වභාවයෙන් වැඩ ඉන්නවා. කොසල් රජුගේ ඉෂ්ට දේවතාවා දකිනවා කළු ගොනුගේ ස්වරූපයෙන් අරතරන් තේජාන්විත නැතත් හිසට අද්දරින් වැඩ ඉන්නවා. එතකොට මේ ඉෂ්ට දේවතාවරුන්ගේ බලපෑම මත තමයි බ්‍රහ්මදත්ත රජුරෝ දිනන්නේ කොසල් රජුරෝ පරදින්නෙත්. දැන් මේ කාරණේ ඒ විදිහට අහගෙන හිටියා. තාපසීන් වහන්සේක මතක තියාගෙන ඉඳලා බ්‍රහ්මදත්ත රජුගේ රාජ්‍යයේ පුරෝහිතතුමා ඊළඟ දවසේ ආවට පස්සේ මේ විස්තරේ කියන්ට ගන්නකොටම කියනවා කොහොමද පුරෝහිතතුමනි ඔබලු දිනන්නේ ඔවුන් පරදිනවලු කියනකොටම ජයഘോഷානං වගන වගේ කෑ ගහගෙන දිගුව ඉතුරු ටික අහගත්තේ නැහැ. හැබැයි දැන් ඔන්න කොසල් රජුගේ පුරෝහිතයා ඒ පුරෝහිතතුමා කලබල කෙනෙක් නෙමෙයි. ඇවිල්ලා අර ප්‍රශ්නේ මහනවා. ස්වාමීනි තාපසින් වහන්සේ ඔබ වහන්සේගේ මේ ආරාමයට යාබද රාජ්‍ය දෙක යුද්ධ එළඹිලා. ඒ කියන්නේ අපේ කොසල් රජතුමාගේ රාජ්‍යෙත් ඒ වගේම බ්‍රහ්මදත්ත රාජරාජ්‍යෙත්. ඒ නිසා කවුරු දිනාවිද හේතු කුමක්ද කියලා. එතකොට කියනවා ඔබ පරදිනවා මේක කිව්වේ සක්දෙවිඳු. ඔවුන් දිනනවා කිව්වා. හේතු මොනවාද කියලා ඇහුවා. ඒ තමයි කවුද ඉෂ්ට දේවතාවරු. ඔබගේ රජතුමාගේ ඉෂ්ට දේවතාවා කළු ගුණගේ ස්වරූපයෙන් හිස රද්දරින් ඉන්නවා. හැබැයි අල්පානුභාවයක් තියෙනවා. ඊළඟට බ්‍රහ්මදත්ත රජුගේ ඉෂ්ට දේවතාවා මහත් ආනුභාව සම්පන්නව ඔහුගේ හිසට අද්දරින් වැඩ ඉන්නවා සුදු ගුණගේ ස්වරූපයෙන්. යම් කලෙක ඔවුනොවුන් දකිනවාද එදාට ඔවුන්ගේ ඉෂ්ට දේවතාවරු තමන්ගේ ඉෂ්ට දේවතාවරුන් අන්‍යෝන්ගේ ඉෂ්ට දේවතාවරුත් උන්ට දැක ගන්න ලැබෙයි. සක්දෙවිඳු එහෙම කතාවක් තමයි කිව්වේ. අර සුදු ගුණගේ ස්වරූපයෙන් ඉන්න මහත් වූ බල සම්පන්න භාවයෙන් යුතු ඉෂ්ට දේවතාවාගේ බල පරාක්‍රමය නිසා තේජස නිසා අර ඉෂ්ට දේවතාවා දුර්වලෙක් වෙනවා තව තවත්. ඒ නිසා ඒ පැත්තේගේ මානසිකත්වය බිඳිලා එහෙම යුද්ධ කරන්නට බැරි වෙලා ශක්තිය හීන වෙලා තමයි මේක දිනීම සිද්ධ වෙන්නේ. දැන් මේ පණිවිඩය මේ ආරංචි අනාගත වාක්‍ය කවුද කියන්නේ? තාපසීන් වහන්සේ කිව්වට මොකද දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු කියන්නේ ඉරණම සකස් වෙච්ච විදිහක් ගැන. පින්වත්නි පරිසරයේ සකස් වෙච්ච විදිහක් ගැන. හිතන්නේ ඒ විදිහට අහද්දී පුරෝහිතගේ මානසිකත්වය ප්‍රබල එකක් නොවේ නම් කල්පනාව සුන්දර එකක් නොවේ නම් කොච්චර මානසික වැද වැටේද? ඔබට එහෙම දෙයක් ආරංචි වුණා කියලා හිතන්න. මේ ඔළුව හොල්ලපු දේවාලයක ඉන්න ඔන්න 100ක් සම්පතක් නැතිව දඟලන
ප්‍රේතෙක් වැහුණු කෙනෙක් අද කාලේ දේවල් කියාගෙන ප්‍රේතෙක් වැහුණු කෙනෙක් මොකක් හරි දෙයක් කිව්වට පස්සේ ඔබ කොච්චර දැවෙනවද තැවෙනවද? මානසිකත්වයේ කොච්චර ඇදවට්ට ගන්නවද? හැබැයි මේක කියන්නේ සක්දිවිඳු. එහෙව් වෙලාවත් මානසික වැද වැටුන්නේ නැහැ. පින්වත්නි මේ පුරෝහිතතුමා කොසල් රජතුමා ළඟට ගිහිල්ලා අහනවා රජතුමනි ඔබේ ඉෂ්ට දේවතාවා කළු ගණුගේ ස්වරූපයෙන් හිස රද්දරින් ඉන්න ඔබ දකින්නද කියලා. ඔබ කොහොමද දන්නේ? මං කාටවත් කියලා නැහැනේ. සක්දෙවුඳු ආරංචිය කියලා. කාටද? තාපසින් වහන්සේට. රජතුමනි යුද්ධය එළමෙනකොට ඔබ යම් දවසක බ්‍රහ්මදත්ත රජුරු යම් වෙලාවක දකින්නවද? ඒත් එක්ක ඔබට දැක ගන්න ලැබී සොදු ගොණිග්ගේ ස්වරූපයෙන් මහානුභාව සම්පන්නයෙන් වගේ මහත්ව ඉන්න ඒ බ්‍රහ්මදත්ත රජුගේ ඉෂ්ට දේවතාව ඔහුගේ හිස රද්දරේ. මහරජතුමනි ඔබ බිය වෙන්න එපා. මහරජතුමනි තැති ගන්න එපා. මම අමනුෂ්‍යයන් නසන හලාහල විස අරගෙන උපක්‍රමයක් ලෑස්ති කළා. ඔබ වහන්සේගේ මංගල කඩුව මගේ අතට දෙන්න. මහරජතුමනි මම මේකට හලාහල විස අමනුෂ්‍යයන් නසන හලාහල විස ගල්වනවා වේලනවා. ඒ විදිහට මේක මේ අමනුෂ්‍යයන් නසන විසෙන් තෙත් කරලා වේලලා ඔබතුමාගේ අතට දෙන්න. ඒ වගේම තව 1000ක් මිනිසුන් එබඳුම විස යොදපු කඩුව අතැතිව වෙනම මම සූදානම් කරනවා. ඒ අතරේ මමත් ඉන්නවා. මහරජතුමනි යුද්ධ යන වෙලාවේ යම් වෙලාවක අවස්ථාව ලැබුණද ඒ ඉෂ්ට දේවතාවට ලම් වෙන්න. රජතුමනි මට සංඥාවක් දීලා ඔබ එතනට කොටන්න මට එතන දකින්න විදිහක් නැහැ. ඔබට පේන සංඥාවෙන් ඔබ කොටන්න. මම 17 දිනකට සංඥා කරන්න ඕනුත් කොටාවේ. එතකොට ඉවරයි යුද්ධය කිව්වා. දැන් පින්වත්නි යුද්ධ එළඹුණා. දෙගොල්ල යුද වදිනවා. බ්‍රහ්මදත්ත රජුරුවෝ යුද කරගෙන එනවා. ඊළඟට කොසල් රජුරුවෝ යුද කරගෙන ඉද්දී පසුබැසගෙන යනවා. රජතුමාලා දෙනම ලම් වෙනවා. ඒ දෙදෙනා ලම් වෙද්දී ඒ දෙදෙනාගේ යුද්ධේ කෙමින් ඇවිලීගෙන යද්දී කොසල් රජුරුවෝ බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ ඉෂ්ට දේවතාවා කිට්ටුවට යද්දී තමන්ගේ පුරෝහිතට සංඥා කරලා එකපාරට අමනුෂ්‍යයන් නසන්නා වූ හලාහල විස යොදපු කඩුවෙන් කොටනවා ඉෂ්ට දේවතාවත්. ඉෂ්ට දේවතාව එහෙම්ම කෑල්ලක් බවට වෙනවා. එතකොට 17 දිනකට සංඥා කරනවා පුරෝහිත. ඒ සංඥාවෙන් වුන් කොටනවා ඉෂ්ට දේවතාව චුත වෙනවා. අල්ප වූ තේජසකින් නමුත් වැඩ ඉන්නේ මේ වෙලාව එකම ඉෂ්ට දේවතාවයි. ඒ කාගේද? කොසල් රජුගේ ඉෂ්ට දේවතාව. එකපාරට බල පරාක්‍රමය විහිදුවනවා. අර බ්‍රහ්මදත්ත රජුගේ රාජ්‍යයේ සියලු දෙනාගෙන් වගේ රජතුමා ඇතුළු සියලු දෙනාගේ මානසිකත්වය එහෙම්ම කඩාගෙන වැටෙනවා. ඔවුන් බය වෙනවා, තැති ගන්නවා, හිස් ලූලුවත දුවනවා. රජතුමත් පලා යනවා. පලා යන අතරේ බ්‍රහ්මදත්ත රජුගේ පුරෝහිතයා පනිනවා තාපසාරාමයට. පැනලා හොඳ පරුස වචන ටිකක් කියලා. හොඳට කුණු හරපෙන් අමතනවා. කාටද? තාපසයට. හොර තාපසයා මං උඹව නසනවා. උඹ අපිට බොරු කිව්වා. අපේ සූදානම් පව අඩුවෙන් අපි ලෑස්ති කරේ. අපි දිනන නිසා කියලා. ඔබ කිව්වා සක්දෙවුඳු මෙහෙම කතාවක් කිව්වා. අපි දිනනවා කිව්වා. උන් පරදිනවා කිව්වා. අවසානට අපි පෙරදුනා. උන් දින්නා කිව්වා. මොකද මෙහෙම බොරු කිව්වේ කිව්වා. උඹ කරපු දේ හොඳ දෙයක් නෙමෙයි. තාපසයෝ මම මේක ගැන බලා ගන්නම් කිව්වා. බැනලා ගියා. තාපසයන් වහන්සේට හරි හිත වේදනයි. එදා උපස්ථානට සක්දෙවුඳු ආවට පස්සේ උපස්ථාන ඉවර වෙනකන් හිටියා. බලන්න ඒ කාලේ ස්වභාවය කලබල නැහැ. රණ්ඩු කරන්නවත් යුද්ධ කරන්නවත් කලබල නැහැ හැබැයි. ඕනම විශේෂ කාරණයක් කතා කරන්න කලබල නැහැ. අද මේ පුංචි දෙයකට කොච්චර කලබලද? උපස්ථාන කරලා ඉවර වෙලා සක්දෙවුඳු වන්දනා කරලා යන්න ලෑස්ති වෙද්දි කිව්වා දේවේන්ද්‍රය ඇයි මේ කියලා ඇහුවා.
තාපසීන් අස මොකක්ද කියලා ඇහුවා. දේවේන්ද්‍රය ඔබ කිව්වේ වෙනින් එකක්. සිද්ධ වුණේ වෙනින් එකක්. තාපසතුමනි මම බලාගෙන හිටියේ. ඉතින් ඇයි මේ විදිහේ මුසාවක් පැවසුවේ? අවසානට මම දුස්සීල තාපසයෙක් බවට පත් කළ අරයාගේ වචනය. මටත් නිකන් හිත චෝදනා කරන මම බොරුවක් කිව්වද කියලා. ඇයි ඔබ මට මුසා කිව්වේ දේවේන්ද්‍රය? තාපසයන් වහන්සේ ඔබ වහන්සේ මුසා කිව්වෙත් නැහැ. මං කියපු දේ ඔබ වහන්සේ කිව්වේ. හැබැයි මම මුසා කිව්වෙත් නැහැ. එහෙමනම් කොහොමද දේවේන්ද්‍ර මෙහෙම වුණේ කියලා කිව්වා. ස්වාමීනි තාපසයන් වහන්සේ සිද්ධ වෙන්න ඕනේව තිබ්බේ වෙන විදිහක්. සකස් වෙලා තිබුණේ කරුණ වෙන විදිහකට. හැබැයි සිද්ධ වුණේ වෙන විදිහකට. ඒක ඇත්ත. කොසල් රජුරෝ පරදින්ට බ්‍රහ්මදත්ත රජුරෝ දිනන්ට ඕනතරම් කරුණ සකස් වෙලා තිබුණා. කර්මයක් යෙදිලා තිබුණේ මේ විදිහට. ඉරණමත් සකස් වෙලා තිබුණේ මේ විදිහට. හැබැයි තාපසයන් වහන්සේ කොසල් රජුරුන්ගේ හිටියා පුරෝහිතෙක්. ඒ පුරෝහිතතුමා හරි ප්‍රඥාවන්ත කෙනෙක්. උපක්‍රමෙහිලා තැනට සුදුසු නුවණ මෙනෙහි කිරීමේලා හරි දක්ෂයෙක්. ඔහුගේ ප්‍රඥාව ගැන, ඔහුගේ වීරිය ගැන, බල පරාක්‍රමය ගැන මම මොකද්ද කියන්නේ? තාපසයන් වහන්සේ සිහියෙන්, නුවණින්, වීරියෙන්, බල පරාක්‍රමයෙන් දිනන්ට දුෂ්කර වූ දේවල් දිනන්ට පුළුවන්. ඉරණම වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා මම මොනාදී ගැන කියන්නේ කිව්වා. තාපසයන් වහන්සේ ඒක පිළි අරගෙන නිහඬ වුණා. පින්වත්නි, තාපසයත් ඒක ඒ විදිහටම පිළිගත්තා. ඒ වුණා හිතන්න දෙදෙව්ලොවට අධිපති සක්දේවුඳු යම් ප්‍රකාශයක් කළාද මෙහෙම වෙන්න පුළුවන් කියලා. ඒක පවා වෙනස් වුණා නම් මේ අනෙක් උදවිය කියන ඒවා කොච්චර දේවල් වෙනස් කරගන්න පුළුවන්ද? යම් යම් කරුණු යෙදෙද්දී යම් යම් දේවල් සිද්ධ වෙද්දී ඔබ හොඳ සිහිය උපදව ගන්න ධර්මයේ තුල. වීරියක් පවත්තන්ට නුවණ මෙහෙවන්ට දිනන්ට පුළුවන්. මහා භයානක වූ සංසාර ගමනක එන ගමන මේ මනුෂ්‍ය ජීවිතයට ඇවිල්ලා ධර්මයට පැමිණලා ඒ ගමන නතර කරගන්න පුළුවන් නම් අනික් දේවල් ගැන කවර කතාවද? ඒ නිසා ඉරණම වෙනස් කරන්න පුළුවන්. ඉරණම වෙනස් කරන්න පුළුවන්. ඉරණම වෙනස් කරන්න පුළුවන් කියන එක ඔලුවට දාගන්න. සියල්ල අනිත්‍ය වෙලා යද්දී කරුණු සකස් කරන්නේ ධර්මානුකූලව නම්, ශක්ති සම්පන්නව නම්, ආන්නේ කරුණු වලට අදාළ ප්‍රතිඵලය ඔබට අත්විඳින්න ලැබේවි. ඒ නිසා උතුම් වූ ආර්ය මාර්ගයට පැමිණලා ආර්ය සත්‍ය අවබෝධ කරගෙන ආර්ය වූ ජීවිතයක් ගෙවන්නට වාසනාව උදා වෙත්වා. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ගෝසිංහ වන අරණ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.